මේ 8 වසරේ 3 වෙනි පාඩම නොවරදින මගේ දෙවෙනි කොටස. බොන්නට තිය පිටක් නැහැ මග තොට තිබුණේ නින්දට යන විටදී ආමත යයි දෙනුනේ යක් පිදවිත් හැම කිමචි විතනසෝනේ මග කී අය යකුන් බව නැහැ නොවේදෙනුනේ මගදී රෑ හමු වුණ අමුත්තන්ගේ කතාව විශ්වාස කරලා වතුරයි කෑමයි ඉවත් කරලා ගමන පිටත් වුණා. කණ්ඩායමට පේන තෙක් මානිකවත් වැස්සක්වත් නෙළුම් පිරුණු වැවක්වත් දකින්න බැරි වුණා. පිපාසෙන් පෙළුණා. වතුර නැති නිසා ආහාර හදාගන්නත් විදිහක් නැහැ. කුසගින්න හරිම දැඩි. සමහරු ක්ලාන්ත වුණා. ශරීර ශක්තිය අඩු වුණා. ශරීරයේ ශක්තිය වගේම හිතේ ශක්තියත් අඩු වුණා. ඒ අය රෑ කුසගින්නේම නිදාගත්තා. අමුත්තන් වගේ උපදෙස් දුන්නේ යක්ෂ පිරිසක් බව තේරුම් ගන්න ඒ වෙලෙන්දන්ට බැරි වුණා. යක්ෂයෝ ඇවිත් අඩපණ වුණු මිනිසුන් සහ සතුන් සියලු දෙනා මරාගෙන කෑවා. මාස දෙක තුනක් ඉක්මව ගිය බැවිනි වෙළඳාමට සුදුසු කාලය බව හැඟුණි. නායක බෝසතුන් සගයින් වෙත පැමිණි මෙලෙසට පැවසිය උපදෙස් දෙන ලෙසිනි. මාස දෙක තුනක් ඉක්මව ගිය බැවිනි වෙළඳාමට සුදුසු කාලය බව හැඟුණි. නායක බෝසතුන් සගයින් වෙත පැමිණි මෙලෙසට පැවසිය උපදෙස් දෙන ලෙසිනි. බෝසත් වෙළඳතුමා හිතුවා කලින් ගිය වෙළෙන්දා පිටත් වෙලා දැන් මාස දෙක තුනක් වුණා. එයා දැන් වෙළඳාම් කරගෙන ආපහු එනවත් ඇති. දැන් අපිට වෙළඳාම යන්න කාලය හොඳයි. එහෙම හිතලා තමන්ගේ පිරිස කැඳවලා මෙන්න මෙහෙම උපදෙස් දුන්නා. දුරු කතරකට පිවිසෙන බව දත යුතුය. දියහාහර ඉවතට නොදැමිය යුතුය. මල් පල අපට නුපුරුදු බව දත යුතුය. මා නොවිමසා ආහාරට නොම ගත යුතුය. අපි මේ පිටත් වෙන්නේ දුෂ්කර ගමනක්. දුෂ්කර කාන්තාරයක් පහු කරන්නත් අපිට සිද්ධ වෙනවා. ඒ හින්දා අපි ගෙනියන ජලයත් ආහාරත් ඉත ප්‍රවේශමෙන් අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. නාස්ති කරන්න හොඳ නැහැ. ඒත් එක්කම අපි යන මේ ප්‍රදේශයේ අපිට හුරු තැනක් නෙවෙයි. එහි තිබෙන ගහකොළත් ඒවායේ පළතුරුත් ගැන අපි හරියට දන්නේ නැහැ. ඒක නිසා මග දිගට ඇති කිසි දෙයක් මගෙන් අහන්නේ නැතුව කන්න එපා. රුවන් සතිසි උපදෙස් අරගෙන හිතට ලබන්නට සිතා ලාභය අඩු නොකොට පෙලින් පෙළසෙදී කෙල් අරගෙන යසට බසින්නට විය වෙළඳාමට මගට. බෝසත්තුමාගේ රත්තරන් වගේ වටින මේ උපදෙස් පිළි අරගෙන තමන්ට වාසිදායක හොඳ වෙළඳාමක් කරගන්න හිතාගෙන පේලියකට හැදිලා ගල් සාත්තුව ගමනට පිටත් වුණා.
සුපුරුදු ලෙස මිනිස් වෙස්ගත් යකුන් කැල සුමියුරු වතන් පවසා මන වඩන ලොල රැවටීමට කළත් වීරිය නොනි ඵල නායක වෙලෙන්දා කළ නොහැකිය සසල මේ අය කියති දිරියේ ඇති බව ජලය විමසා බලමු එය නම් නුවණැතිකමය හැමදින පිරික්සා බැලුවත් වාතලය ඔන්න පුතේ කාන්තාරේ යන අය රවට්ටලා ඒ අයගේ ශක්තිය අඩු වුණාම මරාගෙන මස් කාලා ජීවත් වෙන යක්ෂයෝ කලින් වගේම හොඳට ඇඳ පැළඳගෙන හිත අලංකාර රතයකින් මේ වෙළඳ කණ්ඩායම ඉදිරියටත් ආවා. නෙළුම් දඬු කමින් වතුර බේරෙන ඇඳුමින් මඩ තැවරුණු පා ඇතිව නෙළුම් මානෙල් පළඳාගෙන පැමිණි මේ අයත් කිව්වා ඉදිරියේ හරියට වහිනවා. නෙළුම් මානෙල් පිරුණු පොකුරු නිසා කෑමයි වතුරයි දෙකක් ලැබෙනවා. ගැල්වල ඇති වතුරයි කෑමයි විසිකර සැහැල්ලුවෙන් ඉක්මනින් ගමන යන්න කියලා. මේ අය කියති ඉදිරියේ ඇති බව ජලය විමසා බලමු එය නම් නුවණැතිකමය හැමදින පිරික්සා බැලුවත් වාතලය රළු බව පමණි තෙතමනයක් නැති හැඩය ඉවත නොදා අප අරගෙන ආචාරය සුරැකිව තබාගෙන අප දැන් යා යුතුය මිනිස් වෙසින් ආවත් මේ යක් රැළය නුවණින් වටහාගෙන අප වැඩ කළ යුතුය බෝසත්වරුන්තුමාට පිරිස කීවා ඇත්ත තමයි නායකතුමනි මේ අය දැකීමෙන්ම අපිට ඒක පේනවනේ කාන්තාරේ දැන් ඉවර වෙලා ඇති අපි වතුරයි කෑමයි විසි කරලා ඉක්මනින්ම යමු කියලා බෝසත් වෙළඳ නායකයා ඇහුවා ඔයාලා කියන්න වැස්ස වහිනවා නම් පරිසරයේ වෙනස්කම් දකින්න ලැබෙනවා ඇඟට සීතල සුළඟ දැනෙනවා ගොරවන අකුණු ගහන හඬ එළියක්ද ඇහෙනවා පෙනෙනවා ඒ කිසි දෙයක් අපිට දැනෙන්නේ පේන්නේ නැහනේ මේ අය අපි දැකලත් නැහැ අඳුරන්නෙත් නැහැ අපිට දන්න දැනෙන දෙයට වඩා නොදන්න අය කියන දේ විශ්වාස කරන්න එපා වතුරයි කෑමයි පරිස්සම් කරගන්න බලන්න මේ අය කවුරුත් ඇහිපිල්ලම් ගහන්නේ නැහැ ඇස් හරිම රතුයි මේ මිනිසුන් නම් නෙවෙයි අපි දුර්වල වූ විට කන්න ආපු යක්ෂයෝ අපි පරිස්සමින් අපේ ගමන යමු පිරිසද රැකුණි වෙළඳාමද සාර වුණි ලාභද ලැබුණි ජීවන මඟ එළිය වුණි ඥානය ඇති තැනදී බාධක බිඳ වැටුණි ජාතක පොත අපට කීවේ මේ ලෙසිනි වෙළෙන්දෝ එහෙම යනකොට අතර මඟ කලින් ගිය වෙළඳ කණ්ඩායමේ ගැල් තියනවා දැක්කා. ගවයින්ගේත් මිනිසුන්ගේත් ඇටකටු තැන තැන විසිරීලා තිබුණා. ඒක දැකලා පිරිසට හරි දුකක් හිතුණා. ඒත් එක්කම තමන් බේරුනේ කොච්චර ලොකු කරදරයකින්ද කියලා තේරුණා. හැමෝම තමන්ව බේරාගත්තාට බෝසත් වෙළඳතුමාට ප්‍රශංසා කළා. නුවණැතියන්ගේ අදහස් පිළිගෙන පිළිපැදීම නිසා ඒ අය බේරුණා. විනාශ වුණු ගැල්වල තිබුණු බඩුත් පුරවගෙන ගිහින් ඒ අය දෙගුණයක ලාභයක් ලැබුවා. ඥානවන්තකම ඉදිරියේදී බාධක බිඳ වැටෙනවා. හොයා බලා නුවණින් විමසා කටයුතු කළ නිසා පිරිසත් රැකුණා. වෙළඳාමත් සර වුණා. ඒ අපන්නක ජාතකයේ ජාතක පොතෙන් ආයුබෝවන්